ඔයාට කවදහරි හිතල තියෙනවද ඇයි සමහර රටවල් වාහන වමින් ධාවනය කරන්නේ ඇයි සමහර රටවල් දකුණින් ධාවනය කරන්න කියලා. ඒක ඒ රටවල අහම්බෙන් සිදුවුණු දෙයක්ද. නෑ ඒක පිළිබස්සේ ලොකු පුදුමාකාර කතාවක් තියෙන. එහෙමනම් අපි බලමු පාරවල් වලදී ඇයි රටවල් මේ විදියට බෙදිලා ඉන්නේ කියලා. විශ්වාස කරනවද මේක පටන් ගත්තේ වාහන හොයාගන්නත් කලින් ඉඳලා කියලා. පැරණි කාලයේ විශේෂයෙන්ම මධ්‍යතන යුගයේ බොහෝ මිනිසුන් දකුණත හුරු අය වුණා. ඒක ඉතින් අතටත් එහෙමනේ. මෙයාලා අශ්වයන් පදිනකොට පාරේ වම් අත පැත්තෙන් ධාවනය කරන්න ආස කළා. ඒකට හේතුව එතකොට එයාලගේ දකුණු අත නිදහස් නිසා තමන්ට විරුද්ධව එන ඕනෑම කෙනෙක්ට පහර දෙන්න දකුණු අතින් කඩුව ඉවතට ඇදලා ගන්න පුළුවන් වුණා. මේක වමතෙන් ධාවනය කළ ගොඩක් ප්‍රදේශවල ඒ කාලයේ නීතියක් බවට පත් වුණා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය වගේ රටවල එය එහි 1700 දී පමණ නීතියෙන් බලාත්මක කරන තත්ත්වයට පත් වුණා. ප්‍රංශයේ ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් ඔබ්බට දේවල් වෙනස් වුණා. ප්‍රංශ විප්ලවයෙන් පසු රදල සම්ප්‍රදායෙන් ඉවතට තල්ලු වෙන තත්ත්වයක් උදා වුණා. රාජකීයයන් වමින් ගමන් කිරීම භාවිත කළා. විප්ලවීය වෙනස කැපී පෙනෙන විදිහට දකුණින් ගමන් කිරීමට මාරු වුණා. නැපෝලියන් බොනපාර්ට් යුරෝපයේ සමහර කොටස් අල්ලගන්න විට ඔහු දකුණින් ධාවනය අලුත් රෙගුලාසියක් ලෙස පැතිරුවා. මේක තමයි අදට යුරෝපා මහද්වීපික බොහෝ රටවල් දකුණින් ධාවනය යෙදෙන්නේ. මේ අතරතුර බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය එන්නම පුළුල් වෙද්දී ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය වගේ රටවල් වමින් ධාවනය භාවිත කළා. හරියට බ්‍රිතාන්‍ය කළා වගේම. ජපානය පවා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් නොවුණා. කලින් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් සමග පැවති දුම්රිය මාර්ග සබඳතා නිසා වමින් ධාවනය භාවිත කිරීමට පටන් ගත්තා. සමහර රටවල් ධාවනය කරන පැත්ත මාරු කළා. 1967 ස්වීඩනය වමේ සිට දකුණට මාරු වුණා. මේ දිනය හඳුන්වනවා H දිනය. එහෙම නැත්නම් H day කියලා. ඒක ගොඩක් සැලසුම් කොට සිද්ධ වුණු මාර්ගය අලුතින් පාට කිරීම, මාර්ග සංඥා මාරු කිරීම සිද්ධ වුණා. 2009 දී සමෝවා කියන රට විරුද්ධ පැත්තට එනම් දකුණේ සිට වමට ධාවනය මාරු කළා. එතකොට පුළුවන් ඔස්ට්‍රේලියාවෙන් නවසීලන්තයේ ඒ රටට මිල අඩු වාහන ආනයනය කරන්න. අද වන විට ලෝකයේ රටවල් 65ක් පමණ දකුණින් ධාවනය යෙදෙද්දී 35ක් වමින් ධාවනය යෙදෙනවා. වමින් ධාවනය කරන රටවල් විදියට ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව ගන්න පුළුවන්. දකුණින් ධාවනය කරන රටවල් විදියට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය, චීනය, බ්‍රසීලය ආදී රටවල් ගන්න පුළුවන්. ඉතින් මේ විදියට මේ වීඩියෝවේ අවසානයට පැමිණෙනවා. ඉතින් ඊළඟ වතාවේ ඔයා යනකොට මතක තියාගන්න පාරේ මොන පැත්තෙන්ද ධාවනය කරන්න කියලා. ඒක නීතියක් නිසාම නෙමෙයි, ඉතිහාසයෙන් එක් වුණු වැදගත් අංගයක් වන නිසා. If you learned something new today, hit like, subscribe, and let me know in the comments.